දිවයිනට බලපෑ ඇති අයහපත් කාලගුණය හේතුවෙන් දිස්ත්‍රික්ක 13ක ප්‍රාදේශීය ලේකම් කොට්ටාස 104ක පුද්ගලයන් 4623ක් මේ වන විට පීඩාවට පත්ව සිටින බව ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය පවසයි. අද සහ පසුගිය දෙදින තුල පැලපෑ වැසි සහ තද සුළං හේතුවෙන් සිදු වූ ආපදා පිළිබඳව පැහැදිලි කරමින් එම මධ්‍යස්ථානයේ නියෝජ්‍ය අධ්‍යක්ෂක රවි ජයරත්න මහතා මේ බව දන්වා සිටියේය. මෙම අයහපත් කාලගුණයෙන් වැඩිම පීඩාවට ලක්ව ඇත්තේ ගම්පහ දිස්ත්‍රික්කය වන අතර එහි පවුල් 327ක පුද්ගලයන් 1278 දෙනෙකු අද උදෑසන වෙන විට පීඩාවට පත්ව සිටියේය. මේ අතර කොළඹ දිස්ත්‍රික්කයේද ස්ථාන 32ක ගස් කඩා වැටීම්, විදුලි රැහැන් බිඳ වැටීම් වැනි ආපදා සිදුව ඇති බවද රවි ජයරත්න මහතා පැවසීය. එමෙන්ම දිවයින පුරා අර්ධ නිවාස හානි 1184ක් පමණ සිදුව ඇති බවට ආපදා කළමනාකරණ මධ්‍යස්ථානය වෙත තොරතුරු ලැබී ඇත. එම නිවාස හානි තක්සේරු කර එම පීඩාවටපත් ජනතාවට මුදල් ලබා දීමට කටයුතු කරන බව නියෝජ්‍ය අධ්‍යක්ෂකවරයා පැවසීය. ත්‍රිවිධ හමුදාව, පොලිසිය, දිස්ත්‍රික් ලේකම් කාර්යාලවල නිලධාරීන්, ගෙනි නිවීම් සේවා දෙපාර්තමේන්තුව, සිවිල් ආරක්ෂක දෙපාර්තමේන්තුව එක්ව මේ වන විට සියලු ආපදා යථා තත්ත්වයට පත් කර ඇත. කෙසේ නමුත් විදුලිය නැවත ලබා දීමේ කටයුතු තවමත් සිදු කරගෙන යන බවද රවි ජයරත්න මහතා පෙන්වා දුන්නේය. එමෙන්ම ඕනෑම ආපදා අවස්ථාවකදී 117 දුරකථන අංකයට දැනුම් දෙන ලෙස ආපදා කළමනාකරණ මධ්‍යස්ථානයේ ජනතාවට දන්වා සිටී.